Hello guys. මුලින්ම කියන්න ඕනේ මම කාලෙට පස්සේ වීඩියෝ එකක් ගේන්නේ අන්තිම වීඩියෝ එක කියලා තියෙන මාස 9 විතර කලින්. වැඩත් එක්ක බිසි වෙලා හිටියේ. channel එක කරේ නවත්තන්න උනා. වැඩත් එක්ක කැම්පස් එකේ. අද ඉඳන් මම වීඩියෝස් ඉදිරියටම දාන බලාපොරොත්තු වෙනවා දැන් ෆ්‍රී එකකින් ඉන්න. අය කියන්න ඕනේ මම දැන් ට්‍රේඩ් කරන්නේ NQ විතරයි. ඒ කියන්නේ ඉන්ඩිසස් විතර මම ට්‍රේඩ් කරන්නේ. කාන්සි පෙයර්ස් ට්‍රේඩ් කරගෙන නවත්තලා තියෙන්නේ. මම අර බැක් ටෙස්ට් කරලා හදාගත්ත මොඩල් එකක් තියෙනවා. ඒ මොඩල් එක විතර මම ප්ලේ කරන්නේ දැන්. එතකොට මේ මොඩල් එක මම ඉස්සරහ ඕන කියලා දෙන්න. ඔයගොල්ලෝ හයිඩ්‍රා දන්නවද දන්නා හයිඩ්‍රා කියලා ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා ඉන්ඩියස් ප්ලේ කරන කෙනෙක් ට්විටර් එකේ එහෙම එයාගේ මොඩල් එකට ලගින් යන මොඩල් එකක් තමයි ප්ලේ කරන්නේ. ඒ කියන්නේ එයාගේ මොඩල් එකේ මම නෙමෙයි පොඩක් ලගින් කන්ෆර්මේෂන්ස් ඇඩ් කරලා තමයි ප්ලේ කරන්නේ. එතකොට මේ බලමු මේ බ්‍රේක් ඩවුන් එක වීඩියෝ එක. වීඩියෝ එක දිගටම කන්ටිනියු කරමු. එතකොට මම බයි එකක් බැලුවාද 1050 1110 මැක්‍රෝ එකේ මම මැක්‍රෝ බේස් කරලා තමයි ට්‍රේඩ් කරන්නේ එකක් කියන්නේ. ඩෙල් ටයිම් ෆ්‍රේම් එක මුලින්ම. එතකොට අද මේ වීක්ලි ඕපන් එක මාක් කරගමු මුලින්. එතන වීක්ලි ඕපන් එක. එතකොට මේකේ පටන් ගත්ත ගමන් මන්ඩේ ක්ලෝස් වෙලා තියෙන බුලිෂ් කැන්ඩල් එකක් විදියට ටියුස්ඩේ ක්ලෝස් වෙලා තියෙන බුලිෂ් කැන්ඩල් එකක් විදියට ප්‍රයිස් එක මෙතන බැලන්ස් කරලා චූරි ෆේවර් එකක් මෙතන තියෙනවා. ඒ වගේම ප්‍රයිස් එක මේජර් තියෙන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එක. ඒතර මගේ ඉවෙන්චුවල් ඩ්‍රෝන් ලික්විඩිටි තිබ්බේ මෙන්න මේ හයි එක. ඒතර ඒක අද දවසේ ගත්තා. ටියුස්ඩේ ක්ලෝස් වෙලා තියෙන බුලිෂ් කැන්ඩල් එකක් විදියට. ඒතර මගේ අද දවසේ ඕපන් වුණාට පස්සේ බයස් එක තිබ්බේ බුලිෂ්. ඒතර මම හිතුවේ මේ කැන්ඩල් එකේ 50% වගේ ඇවිල්ලා ප්‍රයිස් එක හැරලා මෙන්න මේ හයි එක ගනී කියලා ප්‍රීවියස් හයි එක ගනී කියලා. ප්‍රයිස් එක ඕපන් වෙලා ඒ සෙෂන් එකේදී ප්‍රීවියස් හයි එක ගත්තා. එතකොට එදා එතනින් ගත්තට පස්සේ මගේ අය බයස් එක තිබ්බේ බුලිෂ් විදිහට මෙන්න මේ ඩ්‍රෝන් ලික්විඩ් ගනී කියලා තමයි අද දවසේ තිබ්බේ අයිඩියා එක මේක ගත්තේ හින්දා මේක අරගෙන පොඩි රීටෙස්ට්මන්ට් එකක් දීලා මම මේ හයි එක ගනී කියලා හිතුවා. එතකොට ෆෝවර්ඩ් ගත්තොත් මේ තියෙන්නේ ෆෝවර්ඩ් BC එක. සරි BC එක. පොඩ්ඩක් ඉන්නවා කියලා. BC එක තියෙනවා මෙතන. එතකොට ප්‍රයිස් එක අද 6am channel එකේ sorry 6am channel එක නෙමෙයි මේ 2am channel එකෙන් ප්‍රයිස් එක දැන් ටැප් කරලා මෙතන 3 drive pattern එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රයිස් එක රිවර්ස් වෙන්න ගොඩක් high probability තැනක් තමයි මෙන්න මේ වගේ pattern එකක් අපි දැක්කොත් pattern එක penetrate කරන්න එපා මම කියන්නේ. මේ වගේ තැනක් දැක්කොත් දැන් මේ channel එක බලන්න මේ channel low එක මෙයා sweep කරලා තියෙනවා. sweep කරලා reject වෙලා close වෙලා තියෙනවා. ඒතකොට මේ channel එකේ low එක මේ තුන්වෙනි channel එකෙන් 6am channel එකෙන් sweep කරලා reject වෙලා close වෙලා තියෙනවා. එතකොට next channel එකෙන් අපිට distribution එක බලා ගන්න පුළුවන්. නැත්නම් expansion එක බලා ගන්න පුළුවන්. බුලිෂ් පැත්තට මේ ක්ලෝස් ලා තියෙන විදිය ගන්න මොකද මේක 50% කලින් බොඩිස් බලන්න අර ICD කියන්නේ මොකද do the damage bodies tell the story කියන ඒ වගේ මේ දැන් මේකේ 50% level එකකින් පල්ලෙහාට බොඩි එක ක්ලෝස් වෙලා නැහැ හැම වෙලාවෙම තියෙන්නේ බොඩිස් උඩ තියෙන්නේ බික්ස් වලින් තමයි ඩැමේජ් කරලා තියෙන්නේ මේ BC එක හරිද එතකොට මම මේක මාක් කරගන්න liquidity දෙන්න මේ ඊට පස්සේ දැන් ෆෝවර් මට පේන්නේ මෙච්චරයි මම කිව්වා දැන් මෙතන මේ previous daily high එක ඒ සෙක්ෂන් එකේදී අරගෙන තිබ්බා. ඒතර මගේ eventual drawn liquid විදියට තියෙන මෙන්න මේ all daily high එක. හරි. මේක මාක් කරගන්න all daily high එක විදියට. හරි. එතකොට 1 hour ට 1 hour ගියාට පස්සේ අමුලින්ම කියන්නේ මේ opening price මම මාක් කරන් තියෙනවා. ඒ කියන්නේ midnight open එක 8:30 open එක. එතකොට මේ 8:30 open midnight open වගේ ඒවා indices වල ගොඩක් අර මේ මොකද්ද මේජර් levels විදියට අපි පාවිච්චි කරනවා price එක මේ opening prices වලින් above තිබ්බොත් sales බලන්න below තිබ්බොත් buys බලන්න ගොඩක් අර probability එක වැඩි අනිත් currency pair වලට වඩා. හරිද? ඒ කියන්නේ මේ price levels වලට price එක නැඹුරුතාව දක්වන වැඩි. හරිද? ඒ කියන්නේ අපි below තිබ්බොත් buys බලනවා above තිබ්බොත් sales බලනවා මේ opening price වල. හරි? එතකොට lift එක තමයි මෙතන මේ SMT එකක් තියෙනවා. මේ ES එක නේ මේ ES එක US 500 එකත් එක්ක. මේ මම මෙතන මාක් කරලා මම ගිහිල්ලා ඕන පෙන්නන්නම් මෙතන. මේ 7am channel එක මේ කලින් දවසේ 20 එක. එතන මෙතන ES වල මේ 7am එක පයින් දවසේ 20 එක මෙතන තමයි. මේ බුලිෂ් පැත්තට SMT එකක් තියෙනවා. හරි. ඒක. ඒකට ඒක ක්ලියර්. එතකොට ප්‍රයිස් එක මෙතන 4 BC එකනේ තියෙන්නේ. මේ 4 BC එක තමයි මේ රියැක්ෂන් එක ගන්න. එතකොට මේ ලික්විඩ් ෂීප් කරලා ප්‍රයිස් එක මෙතනින් මේ අවලි CISD එකක් දෙනවා බුලිෂ් පැත්තට.
මේක මාක් කරගන්න CSD අවලි කියලා දාගන්න. ඔන්නම CSD හරි. කලර්ස් බලන්න ඒවා මේ මාක් කරන එක බලාගන්න. එතකොට ප්‍රයිසින් මෙතනින් ක්ලෝස් කරලා මේ බෑරිෂ් කැනල් එකේ ඕපනින් ප්‍රයිස් එක වලෙට් කරලා උඩින් බොඩි එකකින් ක්ලෝස් කරලා තියෙනවා. එතකොට මෙතන CSD එකක් විතර ගන්න පුළුවන්. එතකොට මම ඇන්ටිසිපේට් කරේ මේක දෙන්නේ 8ට 8 am වලට. එතකොට මම 9:30 am එකෙන් පස්සේ තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මම ඇන්ටිසිපේට් කරේ ප්‍රයිස් එක මේක OB එකක් විතර ගන්න පුළුවන් අපිට. මේ OB එකේ මේ OB ඒරියා එකේ 50% විතර ඇවිල්ලා රීට්‍රේස්මන්ට් එකක් දීලා ප්‍රයිස් එක මෙන්න මේ හයි එකට හෝල්ඩ් එකේ හයි එකට අයි කියලා මේ ඩ්‍රෝන් ලික්විඩ් විදිහට හරි. එතකොට ඒක ක්ලියර් කියලා මම හිතනවා. මම මේකෙන් කියන පොඩ්ඩක් පැටලෙයි හිමීට නැවතනත් හරි බලා ගන්න. එතන මට අවලි පේන්නේ මෙච්චරයි. හරි. ඒතර මම මෙතනින් ගත්තොත් 30 මිනිත් එකට ගියොත් 30 මිනිත් එකට ගියොත් මෙතනින් CSD එක උඩට දුන්න හින්දා මෙන්න මේක අපිට ගන්න පුළුවන් 30 මිනිත් OB එකක් විදියට. හරි. මේ ඒරියා හරි. ඒක උනට බලා ගන්න පුළුවන් මම මකන්නේ නැත්තම් අච්චාව කරනවා. අනිත් එක තමයි මතකත් නෑ දැන් ගත්තේ මොකද 15 මිනිත් එකට ඊට පස්සේ 15 මිනිත් එකේ මට මෙතන පේනවා ක්ලියර් BPR එකක් තියෙනවා. මේ forward BC කියන එක අයින් කරනවා නම් දැන් ඔයාලට මතක නැහැ දැන් කරාගියේ. එතකොට මෙන්න මෙතන තියෙනවා BPR. මෙතන මාක් කරගන්න එක BPR. හරි. එතකොට මේක තියෙන්නේ මේ ප්‍රීමා ගතේ. මේ ප්‍රීමා ගතේ තමයි මේ CSD එක උඩට දීලා තියෙන 15 මිනිත් එකෙන්. හරි. මෙතන 15 මිනිත් එකේ CSD එක උඩට තියෙනවා. හරි. ඒක මම මාක් කරගන්නවා. මොකද ටයිප් කරන්න මම යන්නේ. ඕකෙන් බලා ගන්න. එතකොට ප්‍රයිස් එක 930. 930 ගියාම මෙතන තමයි 930 ඕපනින්. මේ ඉන්ඩිසස් වල ඔයගොල්ලෝ දන්නවත් දන්නේ මේ 930 එකෙන් තමයි ප්‍රයිස් එක වොලටිලිටි වැඩි වෙන්නේ. දන්න වැඩි කියලා මම හිතනවා. තව මේ වීඩියෝස් කියන එකත් ඉන්නවනේ ඒගොල්ලෝ කියලා දෙනවා මේ දන්නේ නැති ඔයගොල්ලෝ මේ වොලටිලිටි වැඩි වෙනවා. ඒතකොට ප්‍රයිස් එක කරේ 930 ඕපනින් එකෙන් පස්සේ සෝරි මෙතන මාර්කටිං ඕපනින් එක මේ ප්‍රයිස් එක පොඩ්ඩක් චොපි වෙන්න බැලුවා. يعني දෙපැත්තට ගගහා ගියා. මම බලාගෙන හිටියේ ප්‍රයිස් එක පොඩ්ඩක් මේ ඒරියා එකට වගේ ඇවිල්ලා BPR එකට ඇවිල්ලා එතනින් උඩට CSD එකක් දුන්නාට පස්සේ එන්ට්‍රි එකක් බලන්න තමයි බලන් හිටියේ. ඉතින් මම මාක් කරගන්න මම එන්ට්‍රි එක ගත්ත මැක්‍රෝ ටයිම් එක. මේ ඉන්ඩිකේටර් එකක් තියෙනවා මම ඉන්ඩිකේටර් එක දාගත්තේ නැහැ මම මේ දෙක විතර දාගෙන ඉන්නවා. මොකද හයි ටයිම් ස්විං චැනල් පේන එකයි තව මේ වීඩියෝ ඕපනින් එකක් වීඩියෝ ඕපනින් එකක් පේන එකයි. ඒක ගැනත් මම වීඩියෝස් ඉස්සරහට ගේන්න. මේ වෙලාව තියෙන එක විදිහත් එක්ක මම මේවා අයින් කරන්න මේවා මතකයි. එතකොට ප්‍රයිස් එක BPR එකට ටැප් කරා උඩට ගියා අය පල්ලෙහාට ආවා මෙන්න මෙතනින් මට මේ 5 මිනිත් CSD එක ප්‍රයිස් එක දුන්නා. ඒකත් මම මාක් කරගන්නවා. CSD හරි. එතකොට මම උඩට ගිහලා මම කියවනේ මේ 10 50 11 10 මැක්‍රෝ එක ගත්තා කියලා. ඒතකොට 5 මිනිත් එකේදී මෙන්න මේ උඩට ගිය රේන්ජ් එකේ 50% වගේ ඇවිල්ලා එනකම් මං හිටියේ. ආවට පස්සේ තමයි එන්ට්‍රි එක බැලුවේ. එතකොට දැන් මම මෙතනින් මට එන්ට්‍රි එකක් ගන්න තිබ්බා. මෙතන වගේ සේල් කියලා මෙහෙ ටාගට් කරන්න තිබ්බා. ප්‍රයිස් එක TP ගිහලා තමයි 2 වාර ගහන්නේ. TP ගිහලා තියෙනවා. හැබැයි මේ SL එක පොඩ්ඩක් ලොකු වැඩි හින්දා මම 3 මිනිත් වගේ කන්ටිනියුේෂන් OP එකක් හදනකම් බලන් හිටියා. එතකොට ප්‍රයිස් එක මම කියවනේ දැන් මේ රේන්ජ් එකේ 50% වගේ එනකම් මම හිටියා කියලා. ඊට පස්සේ මම 3 මිනිත් එකට ගියාට පස්සේ මේ රේන්ජ් එකේ 50% නැති මේ රේන්ජ් එකේදී මේ රේන්ජ් එකේ 50% ප්‍රයිස් එක එළියට යනවා. දැන් 50% ලෙවල් එකේ ටච් කරලා බිග් කිකින් ගහලා තමයි රිජෙක්ට් වෙලා බොඩි එකකින් ක්ලෝස් වෙලා නැහැ. පල්ලෙහාට හරිද? බිග් කිකින් ගහලා තමයි රිජෙක්ට් වෙලා තියෙන්නේ. එතනින් අපිට සයින් එකක් දාලා ප්‍රයිස් එක බුලිෂ් වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ ප්‍රයිස් එක මෙන්න මේ බෑරිෂ් කැනල් එකේ තියෙන්නේ. මේ ලාස්ට් රෝබි එකේ. මේ ලාස්ට් රෝබි එකේ බෑරිෂ් කැනල් එකේ ඕපනින් ප්‍රයිස් එක වයලට් කරලා ප්‍රයිස් එක මේ බුලිෂ් කැනල් එක ක්ලෝස් වෙලා තියෙනවා. අනිත් එක තමයි මෙතනින් මම CSD එකක් දුන්නා. දැන් මෙතන නම් මේ ක්‍රේමි CSD එකක් උඩට දුන්නා. මෙතන බොඩි එකකින් ක්ලෝස් වෙලා නැහැ. මම MT5 එකේ ගත්ත එකේ මම එකක් දාන්න MT5 එකේ ස්ක්‍රීන්ෂොට් එක. MT5 එකේ ගත්ත එකේ මෙතන බොඩි එකකින් ක්ලෝස් වුණා. ක්ලෝස් වෙලා මම මේ බොඩි මේ බෑරිෂ් කැනල් එකේ තියෙන අන්තිම බෑරිෂ් කැනල් එක. එතකොට ඒකේ මෙන්න මේ වික් එක මෙන්න මේ වික් එක තියෙන්නේ. මේ වික් එක ගාමින් තමයි එන්ට්‍රි ප්ලේස් කරලා තියෙන්නේ. එන්ට්‍රි ප්ලේස් කරලා මෙතන සෙල් එක තියලා ටාගට් කරලා මෙන්න මේ හයි එක ටාගට් කරා. මොකද මෙතනින් 2 R එක මට ආවෙ හින්දා. ප්‍රයිස් එක කැන්සල් තුනකින් විතර
ප්‍රයිස් එක TP හිට් කරා. එතකොට මේ ඕක තමයි මම ගත්ත එන්ට්‍රි එක. දැන් ගොඩක් කටේ ප්ලේ කරන්නේ නැත්නම් මේ GO EO නේ. දැන් මම ප්ලේ කරන්නේ මේක. ඒතර මේකේ පොඩ්ඩක් අර ප්‍රයිස් ඇක්ෂන් සාමාන්‍ය වෙනස් අනිත් ප්ලේයර්ස් වලට වඩා. එකම කන්සෙප්ට් එක යන්නේ. හැබැයි මේ පොඩ්ඩක් වෙනස් අනිත් කරන්ස් ප්ලේයර්ස් වලට වඩා. එතකොට මම හිතන්නේ මේක තේරෙන්නේ නැති කියලා සරලව මම ගත්තේ. එතන BPR එකට ආවා ප්‍රයිස් එක. එතනින් ඊට කලින් මෙතනින් මේ මම කිව්වා විදිහට අවලි CSD එකක් දුන්නා කියලා කිව්වනේ. ඒතර අවලි CSD එකේ මට මේ කන්ෆර්ම් වුණා මෙතනින් SMT එක දීලා තිබින්න මේ ලෝගෝ එක දලවන්න නැති වෙයි කියලා. අද 9:30 එකෙන් පස්සේ ඕපන් එකෙන් පස්සේ හරි. ඊට පස්සේ මම ගියා 30 මිනිත් වලට 30 මිනිත් එකේ අවදි මාක් කරගත්තා. ඊට 15 මිනිත් ගියා. 15 මිනිත් එකේ BPR මාක් කරගත්තා. ප්‍රයිස් එක එතන ඉඳන් හිටියා. ආවට පස්සේ 5 මිනිත් ගියා. 5 මිනිත් වලින් මෙතන BPR එක ටැප් කරලා 5 මිනිත් වලින් CSD එකක් දුන්නා උඩට. ඒතර ප්‍රයිස් එක මෙතන අපිට OD එකක් හැදෙනවා. ඒක කන්ෆර්ම් වෙනවා. ඊට පස්සේ මේ රේන්ජ් එකේ 50% වෙනන් හිටියා. මට මෙතන එන්ට්‍රි එක ගන්න පුළුවන් මෙතන SL එක තියලා. හැබැයි අර SL එක ලොකු වෙයි හින්දා ගොඩක් ෂාප් එකේ එන්ට්‍රි ගන්න ඕන හින්දා මම 3 මිනිත් එකේ CSD එකක් දෙනවා බලන්න ගියා. මම අර අනිත් එක කියනවා 10 name channel එක තියෙන 10 name for channel එක. අන්න ඒ channel එකේ distribution phase එක තමයි මම ගොඩක් මේ එන්ට්‍රිස් බලන්නේ. දැන් මේක ගත්තේ ඒකේ. මේක ගත්තේ මේ for මේ 10 name channel එකක් තියෙනවා මේ කිය. ඒකෝර මෙතන මම හරි කිව්වොත් මෙතන 5 minute CSD එක උඩ දුන්නා. දැන් 3 minute වලට ගියා. මෙතන 3 මිනිත් වල CSD එක කෝල් දුන්නා මේක පේන්නේ නැහැ මම අර 25 එක තිබ්බා එක. පස්සේ CSD එක දුන්නාට පස්සේ ඒකේ මේ අන්තිම 42 channel එකේ අන්තිම OB channel එකේ මේ highest point එකෙන් entry place කරලා මෙතන SL එක තියලා 2 වර මම ඇල්ලුවා. ඕක තමයි සරලම entry ගන්න. ඕක තමයි මම entry ගන්න සරලම විදිය. advance වගේ තේරුම්ක් ගන්න මම අර කිව්ව විදියට. මේ මම හිතා තේරෙන්නේ නැති කියලා. ගොඩක් කියන්නේ SMT Macrotime එකයි CSD එකයි නැත්නම් Universal Family Gap එකයි. ඔය සෙට් එකත් එක්ක තමයි මම එන්ට්‍රි බලන ටෙක්නික් එක යන්නේ. අර හයිඩ්‍ර බලනවා වගේ. එතකොට අන්තිමට මෙතන දැන් මේ වන්නම channel එක මෙතන තියෙන මේ වන්නම channel මෙතන බලන්න මේ එතනක් තියෙනවා මේ ට්‍රීටර් එකක් පැන්නේ. මේකේ මේ බුලිෂ් channel එකේ logo එක මෙයා ස්විප් කරලා තියෙනවා. ඒක මෙයාගේ logo එක මෙයා ස්විප් කරලා තියෙනවා. දැන් මෙතන SMT එක කරලා තියෙනවා මම ඔයාලට පෙන්නන්න. මෙතනින් පල්ලෙහාට SMT එක තියෙන ලෝස් එක හැදලා තියෙන්නේ. මෙතන මෙයා ගත්තොත් sorry payment එක මෙයා ගත්තොත් මෙතන උඩට තියෙන්නේ මෙතනින් පල්ලෙහාට. ඉතින් මෙතනට SMT එකක් අපිට කන්ෆර්ම් වෙනවා. ඔය SMT ගොඩක් හැදලා තියෙන්නේ බුලිෂ් පැත්තට. මෙතන සෙල්ස් බලන්නත් පුළුවන් අර පොඩ්ඩක් ස්කැල්ප් පාරක් ගහලා. මම බැලුවේ නෑ මේ බයස් එකේ බුලිෂ් ඉන්න. එතකොට ওই විදිහට තමයි මම එන්ට්‍රි එක ගත්තේ අද. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මම MD5 එකේ ගත්ත ස්ක්‍රීන්ෂොට් එක මේ පැත්තකින් දාන්න. එහෙනම් හෙලත් මම එන්ට්‍රි එක ගත්තොත් ඒකේ බෙල්ඩවුන් වීඩියෝ එකක් මම අරන් එන්න රැ වෙලා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම good luck. හෙට හම්බෙමු.